ලංකා ගාන්ධි කියන්නේ ස්ටීවන් මහත්තයාගේ මුණුපුරා එක්ක අපි අද මේ සින්දු ගෙදර ආලින්දේ අපි කැඳවාගෙන යනවා. සින්දු ගෙදර ආලින්දේ රසවත් කරනවා මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ හිටපු මේ ලංකා ගාන්ධි කියන උතුමාණන්ගේ මුණුපුරා තමයි ලසිත ජයවර්ධන. එහෙනම් අපි සින්දු ගෙදර ආලින්දට ආයිබෝන් කියලා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ජයවර්ධන කෝරල්ලාගේ ජෝන් ස්ටීවන් පෙරේරා ජයවර්ධන 1886 දෙසැම්බර් මාසේ 20 වෙනි දින කොළඹදී උපත ලැබුවා. අපි නොදන්න කාරණයක් තියෙනවා වැල්ලම්පිටිය. මේ වැල්ලම්පිටිය ප්‍රදේශය කියන්නේ ඉතාම ලස්සන ප්‍රදේශයක්. ලංකාවේ තිබ්බ දෙවන හොඳම මල් අත්ත තිබ්බෙත් වැල්ලම්පිටිය කියන ප්‍රදේශය. අපි නොදන්න දේවල් ගොඩාක් වැල්ලම්පිටියේ තියෙනවා. ඉතින් මේ ස්ටීවන් කියන අපේ ජයවර්ධන කෝරල්ලාගේ ජෝන් ස්ටීවන් පෙරේරා ජයවර්ධන කියන කෙනාට ලංකා ගාන්ධි නාමයකුත් කතා කරනවා. ඉතින් එහෙමනම් අපි ඉදිරි රූපරාමවලදී බලමු මේ ස්ටීවන් කියන්නේ කවුද කියලා. ඒ කියන්නේ ලංකා ගාන්ධි කියන්නේ කවුද කියලා. 1920 ඒ කියන්නේ අපි හිතන්නේ නැති කාලයක මේ ස්ටීවන් කියන මේ මැතිතුමා ඒ කියන්නේ ලංකා ගාන්ධි වෙන්න ඉස්සෙල්ලා දඹදිවට ගියා. දඹදිවට ගිහිල්ලා ගාන්ධිතුමාව හම්බෙන්න උත්සාහ කරලා හම්බ වෙලා ඇවිල්ලා ලොකු වගකීම් සම්භාරයක් තිබෙන්න ලංකාවට එලා ආයේ 1925 දී දඹදිව කරා යනවා මුළු සිය පවුලම. එක තැනක තියෙනවා අයියේ ගහක් යට පවා නිදි මැරුවා කියලා. ඉඳලා මේ රෑ පහන් කළා කියලා. මේ ගාන්ධිතුමාව හම්බ වෙනවා. ඊට පස්සේ මේ කපු කෙටීම, ඒ කියන්නේ මේ රෙදි වලින් විවන හදන ඇඳුම් පිළිබඳ ශාස්ත්‍රය ඉගෙන ගත්ත කියලා කියන ලංකාවේ එයා තමයි කියලා කියනවා මේක ප්‍රචලිත කරේ. අයියා කොහොමද ඒක ගන්නේ? ඉතින් ඔය දැන් ඉතින් අර අලුත් ආහාර කියන්නේ හෑන්ඩ්ලූම්ස් කියලා. හෑන්ඩ්ලූම්ස් ඒව තමයි දැන් අතින් කවුරුන් කීම තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි චරකය කියලා එකක් තියෙන. ඒක කරකෝ තමයි ඒක පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා තමයි වැල්ලම්පිටියේ ගෙදර තමයි ඒක පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ සීයා තමයි මේ ලංකාවට මේක ඉගෙනගෙන ඉස්සලම ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ලංකාවේ ලොකු මේ ගාමන් සේව දෙනවා. ඉතින් කපු කෙටීම කරන්නේ සීයා තමයි. ඒ කියන්නේ ස්ටීවන් ජයවර්ධන තමයි ලංකාවට හඳුන්වලා දුන්නේ. ලංකාවට හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් ගාන්ධිතුමා හම්බුනාට පස්සේ තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට දැන් ඒකෙන් පස්සේ මේ මුද්‍රණාලයක් බිහි කරා. මොකද මේගොල්ලන්ගේ මේ ව්‍යාපාරය කරගෙන යන්න ඕනේ හින්දා. හැබැයි ඊට ඉස්සෙල්ලා මට කියන්න ඕනේ රස්සාවක් කරා ඔබ්සර්වර් ප්‍රාන්තරේ ලේඛකයෙක් හැටියට වැඩ කරා. මොකද එහෙම ඇයි වැඩ කරේ? විතර සල්ලි තියාගෙන. ඒක මේ සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි. රැකියාවක් කියලා දෙයක් කරන්න ඕනේ හින්දා සීයා ඒ රැකියාව කරලා තියෙනවා. සල්ලි ප්‍රශ්නයකට නෙවෙයි. ඊට පස්සේ කතරු වුණාලු මේ යාගම මුද්‍රණාලය. මොකද්ද? නව ජීවනය කියන මුද්‍රණාලය. අපි ඒ නව ජීවන මුද්‍රණාලයේ print කරපු ඩොකියුමන්ට්ස් ඔයගලන්ට පේනවා. මොකද 1800 ගණන් වල 1900 ගණන් වල 36 වගේ මගේ ළඟ තියෙනවා මේ මුද්‍රණය කරපු මුද්‍රණ. ඒ වගේම සී අතින් ලියපු යම් දේවලුත් තියෙනවා. එහෙමනම් දැන් ඔය මුද්‍රණාලයේ කටයුතු කරේම මේ ගාන්ධි මහතාගේ ව්‍යාපාරය ප්‍රචලිත කරන්නද? නෑ මේ තාත්තා උග පටන් ගත්තනේ. ඔව්. තාත්තා පටන් ගත්තා. තාත්තා තමයි නම ජීවනයක සුභද්‍රා කියලා පටන් ගත්තා. සුභද්‍රා කියලා. ඉතින් තාත්තා වැල්ලම්පිටින් ඉඳන් මෙන්නවත්තට ගෙදෙට්ට ගෙනාව ඔය මුද්‍රණාලය. ඉතින් තමයි ඉතින් සෑහෙන මම දැනුවත් මම වැල්ලම්පිටින් දන්නවා මුද්‍රණාලය දෙවිත් එක අපි ගොඩක් කල් කියන්නේ. ඊට පස්සේ ඔක්කොම අපේ ගෙදර ඉඳන් තමයි මුද්‍රණාලය පටන් කරගෙන ගියේ. ඒතකොට සෑහෙන පිරිසක් ඉන්නද? ඔව්. ගොඩාක් ඒ කාලේ ඉතින් දැන් ඔෆ්සෙට් තියෙන ඒ ඉස්සර අතින් අකුර අමුණන ඒවා තිබුණේ. ලෙටර් ප්‍රෙස්. ඉතින් ඒ කාලේ එහෙම තමයි
මුද්‍රණ කටයුතු කළේ. ඒ කියන්නේ මේ මුළු කොළොන්නාම මම දැක්ක විදිහට මේ තව තියෙනවා සුසිරීත කියලා වෙනම පත්තරයක් ගහලා තිබුණා. සති දෙකකට වරක්. මම හිතනවා නවජීවනයේ නේද? නවජීවන කියන මුද්‍රණාලයෙන් තමයි මේ මුළු ප්‍රදේශයටම මේ පරණ මුද්‍රණාලය තිබුණේ නැහැ. නැත්තම කියනවා. මොකද මේ ස්ටීවන් කියන මේ ලංකා ගාන්ධිතුමා තමයි මුද්‍රණාලයකුත් හදලා මේ විදිහට යම් දේවල් මිනිස්සු අතරට බෙදා ඇරේ. එතකොට ඔය බෙදා හරිනකොට වෙනම ඉන්න ඇති කට්ටියක් නේද ඔය ලියුම් කියන මෙහෙට මෙහෙට ගෙනියන්න කට්ටියක් ඉන්නේ. ඔව්. හරි හොඳයි එහෙනම් ඊළඟ ආරම්භ. එක්දස් 936 නොවැම්බර් මාසේ පළවන ඉරුදින ජයරාම්දාස් ජයවර්ධන මැතිතුමා කියන්නේ ලංකා ගාන්ධි මේ ජයරාම්දාස් කියලා නම වැටුප් දුන්නේ ගාන්ධිතුමාට. මොකද ලොකු කතන්දරයක් තියෙනවා අපි දැන් ටික ඕගොල්ලන්ට දැනුවත් කරනවා. ඉතින් මේ 1936 ඉපදිච්ච මේ අපේ ජයරාම්දාස් මැතිතුමා කරපු සමාජයේ කරපු ක්‍රියාකාරකම් කතා කරන්න යන්නේ. මට මතකයි දැන් මේ පොත්පත්වල සඳහන් කරන විදිහට ජයරාම්දාස් මහත්තයාගේ තාත්තත් වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ මේ ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඊට පස්සේ එයාට ළමයි කී දෙනෙක් විතර හිටියද ජයරාම්දාස් මහතුමාට? හිටියා 100 නේ? ඔව් 100. පිරිමි 3 දෙනයි ගෑනු දෙනයි. ගෑනු දෙන්නයි. ඔව්. එතකොට මේ පිරිමි 3 දෙනා එකෙන් තමයි ඔයාලගේ තාත්තා. ඔව් බාලයා. එතකොට තාත්තගේ නම මොකද්ද? ජේ.කේ.ජී. ජයවර්ධන. ජේ.කේ.ජී. ජයවර්ධන. එතකොට දැන් ඔය 100 මේ ඉඩම් ලියලා දුන්නේ ඔගොල්ලෝ ඒ 5 දෙනාට අමතරව නිකන් දුන්නා. නෑ මේ ඉඩම් තාත්තගේ. ඔව් වැල්ලම්පිටියේ ඉඩම් 100ගේ. වෙන්නවත් ඉඩම් අම්මගේ ඉඩම් තමයි තාත්තා සල්ලි දීලා අරගෙන ගත්තේ. ඉතුරු වැඩිපුර ඉඩම් ටික ඔක්කොම තාත්තා හදලා. රයිට්. එතකොට 100 තමයි ඔය කියන විදිහට ලොකුම සල්ලිකාරය වැල්ලම්පිටියේ. රයිට්. එතකොට ඒ කාලේ හැටියට මොනවද මේ ට්‍රාන්ස්පෝර්ට් එක? ඒ කියන්නේ අපිට දැන් බස් තියෙනවා, කාර් තියෙනවානේ. සාමාන්‍ය වැඩිපුර පාවිච්චි කරලා තියෙන මොනවද? කරත්ත. ඒ කියන්නේ ගොන් කරත්ත. මේ කියන්නේ මේ හරකෙක් බැඳලා ඒවෙන් තමයි ගමන් ගිහලා තියෙන්නේ. පාරවල් නෑනේ. ඉතින් ඒ කැඩිච්ච පාරවල දුවලා තියෙන්නේ ගොන් කරත්ත. ඒ කියන්නේ ඒ වගේ කරත්තයක් තියෙනවා කියන්නේ දුරු සල්ලිකාරය. ඔව්. මොකද දැන් ඊට පස්සේ යුගයේ 36 වාහන තිබුණේ නෑ නේද? ඊට පස්සේ 100 ඉන්න කාලේ පාවිච්චි කරලා තිබුණද වාහනේ? අන්තිම කාලේ 100 ඒක නම් මට හරියට මතක නෑ. හරි. එතන අපි ඔය නිවසට ගියා. ඒ නිවස ඇත්තටම ලස්සන නිවසක්. ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. ඒ නිවසේ තනිකර තියෙන්නේ ඒ විදිහටම මේන්ටේන් කරනවා. කොහොමද මේ නිවස දැන් අයියට හම්බෙන්නේ කොහොමද ඔය නිවස? තව සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවනේ. නෑ ඔක්කොම 7 දෙනයි. 7 දෙනයි. පිරිමි 5යි ගෑනු 2යි. මම තමයි ඒකද බාලයා. පවුලේ. ඔය ෆයිට් එකක් දීලා ගත්තා. නෑ අර බාලයාට හම්බ වෙනවා කියලා මට එක ලැබුණා. රයිට්. ඒතර ඒ ලැබෙනකොට ඒ වගේ ලස්සන නෑ ගොඩක් ගරා වැටුණ. ඉතින් ඒ කාලේ හැටියට හොඳ ගයක්. හොඳ ගයක් කියන්නේ ඉතින් සෑහෙන ඩැමේජ් තිබුණ ගයක් ඒ කාලේදී. ගොඩක් තෙමිච්ච තැන්. ඉතින් පරණ ගෙවල්නේ. අවුරුදු 200ක් විතර පරණයි. ඔව්. ඉතින් මේ මම ඉතින් පොඩ මම ඉතින් හදාගත්තා. කියන්නේ සම්පූර්ණයෙන්ම ඉතින් කපරාලු කරන්නේ, පොඩි අදින්නේ, පොඩි කපන්නේ, තීන්ත ගන්නෙ, කාල් වහදන්නේ සම්පූර්ණයෙන්ම මම. මුළු ගෙදර මේන්ටේන් සම්පූර්ණයෙන්ම මම. එතකොට දැන් ඔය නිවසේ අපිට පෞරාණික නිවසක් නේ. එතකොට ඕක හදනකොට ඒ කාලෙත් ඔය මම හිතන්නේ තියෙන දේ ප්ලෑන්ස් එහෙම ඔය අපි බලනනේ වෙලාවල් එහෙම බලලා හදන්නේ නැත්තේ. ඒ වගේම මේ ඔය නිවස විතරද දැන් වැල්ලම්පිටියේ වලව් මොකද්ද ඔගේ නම මොකද්ද වලව්? ඉලුක්වත්ත වලව්. ඉලුක්වත්ත වලව්. එතන ඔය ඉලුක්වත්ත වලව් මම දැක්ක ඉන්ටර්නෙට් එකේ තියෙන ඉලුක්වත්ත වලව් කියලා. මම හොයලා බැලුවා විස්තර ටිකක්. නමුත් අපි වගේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මම හිතන්නේ මම ලංකාවම දැනගන්නේ මේ ඉලුක්වත්ත වලව් ගැන විස්තරය. ඉතින් ওই වලව්වේ ඇයි මොනවාද තියෙන්නේ කියන්නේ දැන් මම නම් දැක්කා. මොනවා වලින්ද හදලා තියෙනවද වලව්? දැන් අපි පෙන්නමු රූපරාම පෙන්නමු. මැටි. ඔව්. මැටි හුණු බදාම. කබොක් බිත්ති. අඟල් 24ක් පළලයි. ඒක බිත්තියක්. අඟල් 24ක්. 24ක් පළලයි බිත්තිය. ඒ කියන්නේ අඩි දෙකක් නේ. ඔව්. ඉතින් මේ සෑහෙන දැනටමත්
කොන්ක්‍රීට් කණයක්වත් බිත්තියකට ගහන්න බෑ. ගන්න බෑ. ගහන්න බෑ. එච්චර සල්සෙක්ට්. ලීම මොනවා වගේ තනි කර පොස්. රීප පරාල දොරවල් ජනල් ඔක්කොම අපිට පෙන්වන්න පුළුවන්. අපි නිවස අපි පෙන්නනවා. බත්තේ ගස් වලින් කපපු අරටු වගේ හොඳ තද. මම දැක්ක මේ ඔය පොඩි රූපවාහිනී මේ කියන්නේ එක එක වැඩසටහන් වලත් ඔය නිවස පෙන්නනවා. ඒගොල්ලොත් ඒක සම්මානයක් දීලා පෙන්නනවාද? චිත්‍රපට ගණනාවකට රූපගත කළා. නාට්‍ය ගණනාවකට රූපගත කළා. ඉතින් පුදුම ලස්සන ගයක් ඉතින් ඇත්තටම අපි පෙන්නනවා ඔයගලන්ට. රයිට් එහෙනම් මේ විරාමයෙන් පස්සේ ආයෙත් මහත්මා ගාන්ධි එතුමානම් ලංකාවට පැමිණෙනවා. රාජගිරි ඉම්පාලා හෝල් එක කියලා අහලා ඇති. එතන යාබද නිවසක තමයි ඉන්නේ. ඉතින් ලංකාවට ආපුවම මේ අපේ ලංකා ගාන්ධි එතුමානම් තමයි මහත්මා ගාන්ධි එතුමාණන්ගේ සියලු වැඩකාරී රාජකාරී කරලා තියෙන්නේ. ඊට පස්සේ ලස්සන සිදුවීමක් වෙනවා. ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් ඔහු හම්බෙන්න යනවා. මොකද මහත්මා ගාන්ධිව ඒ අග්‍රාමාත්‍යවරයා ගිහලා හම්බෙලා ලංකාවට ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම ස්ටීවන් කියලා කෙනෙක් ඉන්නවා ලංකාවේ. එයාව හම්බෙන්න. එයාගේ ගේ තුලින් තමයි ව්‍යාපාරය ගොඩනගා ගන්න ඕනේ කියලා. ඉතින් කවුද මේ අග්‍රාමාත්‍යවරයා? SW බණ්ඩාරනායක මහත්මයා. මේ මහත්තයා එංගලන්තේ සියලුම ඉගෙනීම් කටයුතු නිම කරලා කෙලින්ම යන්නේ ඉන්දියාවට. ඉතින් ඉන්දියාවට ගිහිල්ලා ඒගොල්ලන්ගේ දේශපාලනයේ හැමදේම ඉගෙනගෙන ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා දැන් මෙන්න හම්බෙන්න යනවා සීයව. කවුද යන්නේ මේ බණ්ඩාරනායක මැතිතුමා. රයිට්? හම්බෙන්න ගිහිල්ලා අහනවලු කෙනෙක් ඉන්නවලු ඒ කාලේ අඳින්නේ ඉතින් අර රෙදි අරගෙන එහෙමනේ ඉන්නේ. ඉතින් කෙනෙක් ඉන්නවලු මේ මොන හරි මල් පැල වගේක් හිට පිට. අහනවලු මේ ස්ටීවන් මහත්තයා ඉන්නවද කියලා. ඔව් ඒ පොඩ්ඩක් ඉඳගන්න කිව්වා. ඉඳගන්න කිව්වට පස්සේ ඉතින් බණ්ඩාරනායක මහත්තයා ඉඳගෙන ඉන්නවා. පිටිපස්සෙන් ගිහිල්ලා ඉතින් අඟපත හොදගෙන එහෙම ලස්සන ඇඳුමක් දාගෙන ඒ කියන්නේ ආර්ය සිංහල ඇඳුම දාගෙන එනවලු කෙනෙක්. ඒකට බණ්ඩාරනායක මහත්තයා දැක්කලු මේ අහවල් පුද්ගලයාම තමයි කියලා. කොච්චර සරල ජීවිතයක්ද කියලා බණ්ඩාරනායක මහත්තයා හිතුවා. ඒ කතාව ගැන පොඩ්ඩක් රස කරලා කියන්න පුළුවන්ද?
බණ්ඩාරනායක මහත්තයා එනකොට සීයා අපේ තාත්තා කියන විදිහට අම්මුඩියක් ගහගෙන තමයි ඒ පැල හිටුවට ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා සීයාගෙන් තමයි අහලා තියන්නේ ඕ මේ ස්ටීවන් මහත්තයා ඒකට පොඩ්ඩක් ඉන්න කියලා ගිහිල්ලා ගෙට ගිහිල්ලා ඇඟ හොදගෙන අඳුමක් දාගන්න තමයි ඇවිල්ලා. ඔබ තමයි සීයාගේ සීයා හොඳට කාපු බීපු කෙනෙක් නේද? ඔව්. මෙයා ගාන්ධි මැතිතුමා හම්බුනාට පස්සේ නේද සංජීව ජීවිතය වෙනස් කරන්නේ? ඔව්. මොකද ගාන්ධිතුමාගේ අඩිපාර යන්න තමයි සීයා ගොඩක් ඒකට කැමති වෙලා අනිත් පැත්තට සම්පූර්ණ. සීයා එමෙ හරවන්න පස්සේ සීයා කරපු දේවල් මොනවද? දෙද තියෙන බඩු ටික ඔක්කොම එළියට දාලා. ඒ කියන්නේ එළියම කියන්නේ ගෙදර මිනිස්සුන්ට අරන් යන්නේ. නිකන්. ඔව් ඔක්කොම නිකන්. ඔව්. තියෙන බඩු ටික ඔක්කොම එතන ඇති ඕනම කෙනෙක් අරන් යන්නේ කියලා එයා සම්පූර්ණයෙන්ම ජීවිතය අර පිළිච්ච සුඛෝභෝගී ජීවිතය සම්පූර්ණ වෙනස් කරනවා. වෙනස් කරලා අර කලකිරීමක් වගේ ඇති වෙලා මොකටද මම මෙහෙම තියාගන්නේ කියලා ඔක්කොම බඩු ටික දීලා මිනිස්සුන්ට. එතකොට දැන් ඔය අග්‍රාමාත්‍යතුමා ඇවිල්ලා සීයාව හම්බුනාට පස්සේ යම් කාලෙක ඒ ගමම්මද කොහෙද? මේ අර ලක්ෂ ගණන් ඇඳුම් නැන්ද ඒ කාලේ ඒගොල්ලෝ. ඒ ඇඳුම් පිච්චුනත් පිච්චෙන්නේ නැති ගතියක් මම ඔය යම් කිසි ලේඛනවල දැකලා තියෙනවා. මොකද ඒ සිදුවීම? ඒක මොකද සීයා අර නූල් කැටකට ඉන්නේ මේ කියන්නේ අතින් බණ්ඩාරනායක මහත්තයා නම් ආපු ඇඳුම ඒක ගලෝලා වැල්ලම් පිටි දෙක පුච්චලා වැල්ලම් පිටි කොතනද අර පාලමාරිය කියලා කියන්නේ. ඔව් පුච්චලා කදාරෙන් වියපු සීයා අතින් වියපු ඇඳුම තමයි බණ්ඩාරනායක මහත්තයා අඳලා තියෙන්නේ. එතකොට බණ්ඩාරනායක මහත්තයා එදා ඉඳලා තමයි මේ ඒ වගේ ඇඳුම් වලට පරිවර්තනය වුනේ. මොකද අර විදේශ රටවල වල ගිහලා ටයිකෝට් නෑන්ද? ඉතින් මේක හොඳ කතාවක්. මොකද මේ ඉතිහාසයේ වැල්ලම් පිටිය කියන ප්‍රදේශයේ හැමෝම දැනගන්න ඕනේ කතාවක්. මොකද ඒ වකට හිටපු අග්‍රාමාත්‍යතුමා කෙලින්ම පැමිණිලා ඉවරලා ඒ ඇඳුම් පිච්චුව කියලා කියන්නේ පිච්චුව නෑ කියලා කියනවා. මොකද ඒ තරම් වටින ඇඳුම් පුච්චලා අර ස්ටීවන් ඒ කියන්නේ ලංකා ගාන්ධි තුමා විසින් නිර්මාණය කරපු ඇඳුම් බණ්ඩාරනායක මහත්තයා ඇඳ එදා ඉඳලා ඇඳ කියන එක තමයි සඳහන් වෙන්නේ. ඒක ඇත්ත. මොකද මේ පොත්පත්වල සඳහන් වෙනවා මම දැක්ක මේ ගාන්ධි කියන ලොකු පොතක 100ට ලොකු ලියුම් වගේ තිබුණා. ඒකේ අතරම මේ අන්ඩර්ලයින් කරලා තියෙනවා 100ට ලියුම් වල තියෙනවා ඒ කාලේ ඉඳලා ඉන්දියාවේ තනිකර ගාන්ධිතුමාගේ ව්‍යාපාරය තනිකර දියුණු කරලා ලොකුවටම මේ කියන්නේ ওই කාලේ තියෙනවනේ දේශපාලන ඒ කාලේ තිබුණානේ. ඉතින් මම හිතන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට විරුද්ධව ක්‍රියා කරපු කෙනෙක් තමයි සීයා. ඊළඟ රාජ්‍යය. ඉස්සර අවුරුදු ලබනකොට මේ වලව් වල තමයි තිබුණේ මේ සයිරන් එක දැන් කියන්නේ. ඔය ලොකු શબ્දයක් ඉන්නේ. ඉස්සර රචින්න තිබුණේ නැහැ. ඉතින් ඉස්සර අර තිබුණපට මේ පින්බලා එකක් තිබුණා මන් දන්නේ නැහැ 1930 ගණන් උඩ. ඉතින් ලොකු මේ ඒක රටකින් හදපු ආම්පන්නය. ඒක තියෙන කරකවන්න. ඉතින් ඒකේ විශාල શબ્දයක් ගන්න. අවුරුදු ලබන වෙලාවට මේ වලව් වල තමයි එහා වලව්වෙන් මේ වලව්වට શબ્ද එනවා. මේ වලව්වෙන් එහා මුළු ලංකාවේ මේ શબ્දය එක වෙලාවේ. මොකද ඒ අවුරුදු ලබනකොට නැකතට මිනිස්සු අවදි කරන්න ගහන සයිරන් එක. ඔව්. ඉතින් මම හිතන්නේ කිලෝමීටර් 3-4ක් ඈතට ඇහෙනවා. ඔව්. ඉස්සර ගෙවලුත් වැඩි නෑ. ඔව්. ඉතින් ඒක තාමත් ඉතින් මම සුරක්ෂිතව තියා ගන්නවා මේ බලාගෙන ඔරුවේ මරන්නේ මොකද? ඔව්. ලංකාවේම නෑ මිනිස්සු දකින්නත් නෑ. එහෙම එකක් දැන් අවුරුදු 100කට දැන් මේක පෙන්නනකොට පස්සේ ඔරුවේද යන්නේ මට ප්‍රශ්නයක් හිතන්නේ. ඉල්ලගෙන ඉන්න. ඉල්ලගෙන ඉන්නല്ല පොඩ ගහලා බලමු කියලා. ඒකෙන්ද ඒක සුරක්ෂිත කරන්න. ඒක කොහොමද සාමාන්‍යයෙන් කොයි විදිහට ඒක දැන් අපි රූපනාම පෙන්නනවා. ඔව්. කොහොමද ඒක ඒ කියන්නේ කරකවන්න තියෙන්නේ. කරකවන්න තියෙන්නේ. ඇතුලේ ෆෑන් එකක් වැඩ කරන්නේ. ඒකේ ශබ්ද වෙනස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් හයියෙන් කැටකුවම ළඟ ඉන්න බෑ. ළඟ ඉන්න බෑ. මොකද හරි හූ හඩක් එන්නේ. ඒක ඈතට යනවා. අපි ශබ්දය පෙන්නනවා. එතකොට ඒක කොහොමද මේ දැන් අවුරුදු 200ක් විතර මේ මෙච්චර කාලයක් තියන් හිටියේ කොහොමද? වැඩ කරන්නේ නැහැ නේ සමහරවිට. ඔව් මම ඉතින් ඒකට සම්පූර්ණයෙන්ම
සුසුදු කරලා අවශ්‍ය කරන තෙල් දාලා තීන්ත ගාලා ඒවා පරණ විදිහට මේක ආරක්ෂා කරලා තියෙනවා. දැන් මේක කිව්වට පස්සේ ලංකාවේ කෞතුකාගාරයෙන් ඉල්ල ඉදන්නේ මාර ප්‍රශ්නයක් කරනවා. මට මුත් කියන්න එපා. මගේ වයසට මම දැක්ක එක ඔච්චර. ඔච්චර. යන ලංකාවේ මම හිතන්නේ ඕක විතරක්. දැන් නෑ. ඒ කියන්නේ ඒක මිස්තියා ගන්න නෑ. තිබිලා ඉන්න කල්ලා. ඔව් යකඩ බඩු කඩවලට යන මම මුන්ස දෙනවනේ. මේක ඉතින් මම ආරක්ෂා කරලා තියන්නේ. හිටව ගමන් ආවෝ පාවිච්චි කරනවා. හිටව ගමන්. හොඳයි කාට හරි ඒක බලන්න ඕනේ නම් අපිට ලොකු මුදලක් කරන් තමයි පෙන්වන්නේ. මොකද හොරුනේ එන්නේ ඔක කඩේකට උස්සය. ගාන්ධිතුමාණන් ලොකු නාමයක් දුන්නා මේ ස්ටීවන් මහත්තයාට. ඒ ස්ටීවන් කියන කෙනාට ගාන්ධිතුමාණන් කිව්වේ ලංකාවේ කවුරුද හම්බ වෙනවා ජයරාම් දාස් ජයවර්ධන කියලා තමයි. ජයරාම් දාස් කියන නාමය දුන්නා ගාන්ධි මැතිතුමා. ඒතර මේ ජයරාම් දාස් මැතිතුමා ගොඩක් සේවය කරා මිනිස්සුන්ට. ඒ කියන්නේ නිකන් වඩු දුන්නා, ගෙවල් වල ඒ කියන්නේ කුඹුරු පිටි වල ඒවල ඔක්කොම නිකන් ලියලා දුන්නා. අදටත් මම හිතන්නේ ලංකාවේ වැල්ලම්පිටිය නගරේ මම හිතන්නේ 100ට වැල්ලම්පිටියම ගත්තොත් 80ක් විතර ජයරාම් දාස් මහත්තයාගේ තමයි දීපල. ඉඩම් හැමදේම. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් වැල්ලම්පිටියේ කවුරු හරි ඒරියා එකේ ඉන්නවා නම් ඔයගලන්ගේ පරණ ඔප්පුල්ට ගිහිලා බලන්න පුළුවන් ජයරාම් දාස් මහත්තයා. ඒ කියන්නේ ජයරාම් දාස් කියලා නෙමෙයි ඒකේ තියෙන්නේ ස්ටීවන් ජයවර්ධන කියලා නේ. ස්ටීවන් ජයවර්ධන මහත්තයාගේ නම තියෙනවා නම් ඒ ඉඩම් ඔහුට අයිති ඉඩම් තමයි සමාජයට නිකන් දීලා නැත්නම් සල්ලි දීලා කරගන්නත් ඇති. නිකන් දීපුවා තමයි බොහොමයක් තියෙන්නේ. ඉතින් මේ ජයරාම් දාස් කියන මහා විශාල පතාක යෝධයාට අන්තිමට මොකද උනේ? වසංගතයක් ආවා මැලේරියක් කියලා. ඒක මුළු ලංකාවම ව්‍යාප්ත වුණා. ව්‍යාප්ත වුණා. ඉතින් සීයා මට මේ ඇඳේ මෙහෙම නිදන් ඉඳලා බෑ. මම මිනිසුන්ට මේ උදව් කරන්න ඕනේ කියලා මිනිස්සු එපා කියද්දි ගිහින් තියෙනවා. ගිහිල්ලා මිනිසුන්ට ගොඩාක් උදව් කරලා තියෙනවා. කළ සනීප ගොඩාක් සනීපිච්ච කට්ටියක් ඉඳලා තියෙනවා. ඉතින් අන්තිමට 100ට ඔක හැදුනා. මැලේරියාව. ඔව්. ඉතින් ඒකෙන් තමයි 100 ගිහින් තියෙන්නේ. ගාන්ධිතුමා ලියුමක් කියලා තියෙනවා 100ට මේ ඇත්තටම මේ වැඩ කරන්නේ නැතුව ටෙස්ට් එකේ ඉන්න ඔබ හරියනකම් කියලා 100 ඒක ප්‍රතික්ෂේප කරලා මට මෙහෙම ඇඳේ මිනිස්සු මරණකම් බලන් ඉන්න බෑ කියලා ගිහින් තමයි උදව් කරන්නේ. ඒ කියන්නේ 100 ඇතුළත මැලේරියාව හැදිලා. ඔව්. ඉතින් අපි ගොඩක් දේවල් දැනගත්ත මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ අපි නොදන්න දෙයක් ඔය. මේ වෙලාවේදී මම ඇත්තටම ආදරයෙන් මතක් කරන චමින්ද පරණමාන අපේ ආදරණීය චමින්ද පරණමාන මහත්තයා. මොකද චමින්ද පරණමාන මහත්මයා තමයි අපිට මේ විස්තර මට ලබා දීලා ඒත් එක්ක බෙදා ගන්න උදව් කරේ. ඉතින් එතුමාව මම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. මොකද මම නොදන්න වැල්ලම්පිටිය චමින්ද මහත්තයා පිටින් වැල්ලම්පිටියට පැමිණි ලොකු නිලධාරී. ඉතින් එතුමා තමයි මට කිව්වේ වැල්ලම්පිටියේ මෙහෙම දෙයක් තියෙනවා මනෝජ්. දන්නේ නැද්ද ඔයා? මේක හොයලා බලන්න මෙන්න විස්තර මම එවන්නම් කියලා. ඉතින් චමින්ද මහත්තයා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අපිට මේක ලබා දෙන්න. ඒ වගේම වැල්ලම්පිටියේ ජනතාවට කියන්නේ ඒ කාලේ හිටපු ලොකුම සල්ලි තිබ්බ කෙනා තමයි මේ ජයරාම් දාස් ස්ටීවන් කියන කෙනා. ඉතින් එයාට ලොකු දේපලක් තිබුණා. අන්තිමට මිනිස්සුන්ට උදව් කරන්න කියලා මැලේරියාව හැදිලා ජීවිතයෙන් සමුගත්තා. අඩු වයසින් අවුරුදු 49කදී නැති වුණේ.
විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී පිළිගන්නන්න ඕනේ. ජනාධිපති මහජන සම්බන්ධතා නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද පරණමාන මහත්මයාට. මොකද චමින්ද මහත්මයා තමයි අපිට මේ කතිකාව කරගෙන යන්නේ සියලු විස්තර ලබා දුන්නේ. ඒ වගේම මේ මහත්මයාව අඳුන්ලා දුන්නේ. ඒකින්ද අපි ස්තුති කරමු නේද? අනිවාර්යෙන්. එහෙනම් චමින්ද මහත්මයාට ගොඩක් ස්තුතියි. මේ නොදන්න කාරණා පිළිබඳව අපව දැනුවත් කරලා මටත් මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නට